හෙලෝ යාළුවනේ, ඔයාලා දන්නවද ලෝකයේ ඉන්න දක්ෂතම ගුවන් නියමුවා කවුද කියලා? ඒ මිනිස්සෙක් නෙමෙයි, බත් කූරා. මේ පුංචි සත්තු ඕනෑව දිශාවකට ක්ෂණිකව හැරවීමේ හැකියාව තියෙන නවීනතම ජෙට් යානාවලටත් වඩා දක්ෂ ජීවීන්. බත් කූරාගේ විශ්මිත ඇස්, ඝාතක උපාය මාර්ග සහ අපේ පෘථිවියේ ජීවත් වන කාලය ගැන ඔබ අහලා නැති දේවල් ටිකක් අද අපි බලමු. මේක නම් මග හරින්න එපා. හරි, අපි බලමු මේ බත් කූරා ඉගෙන යන ආකාරය. හරිම පුදුමයි. තප්පර 0.2කදී පැයට කිලෝමීටර 50ක උපරිම වේගයකට ක්ෂණිකව ගමන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෘමීන්ට පියාපත් දෙකක් වුණත් බත් කූරාට තියෙනවා 4ක්. ක්ෂණිකව ගමන් කරන්නත් පුළුවන්. වඩාත්ම පුදුම දේ තමයි එයාලට ඉදිරියට, පිටුපසට සහ පැත්තට වුණත් පියාඹන්න පුළුවන්. බත් කූරා කියන්නේ සතෙක්ට තියෙන හොඳම ඇස් දෙක තියෙන ජීවියෙක්. අපිට වගේ මේ ඇස් දෙකේ තියෙන්නේ එක කාචයක් නෙමෙයි. පුංචි කාච 30000ක් එකතු වෙලා හදපු සංයුක්ත ඇස් දෙකක්. මේ නිසා එයාලට අංශක 360ම හොඳින් පේනවා. ඒ කියන්නේ එයාලට පිටුපසින් එන සතුරෙක් වුණත් එයාලට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ට වඩා වර්ණ ප්‍රමාණයක් දැකීමේ හැකියාවත් එයාලට තියෙනවා. බත් කූරෙක් කියන්නේ පරිපූර්ණ ඝාතකයෙක්. එයාලා දඩයම් කරන්න ගියොත් 95%ක සාර්ථකත්වයක් තියෙනවා. එයාලා දඩයම් කරන්නේ කොහොමද? බත් කූරෙක් කෘමියෙක් දැක්කොත් ඒක පස්සේ පියාඹන්නේ නැහැ. ඒ වෙනුවට Tamanගේ ඉලක්කයේ යන අනාගත දිශාව හරියටම ගණනය කරලා ඒ ස්ථානයටම කෙලින්ම පියාඹනවා. ඒක හරියට රොකට් මිසයිලයක් වගේ. බත් කූරෙක් අහසේ පියඹන කාලයට වඩා ජලයේ යට ඉන්න කාලය වැඩි. බත් කූරන්ගේ ජීවිතේ වැඩිම කාලයක් යන්නේ කීට අවදියේ ජලයේ යට. මේ අවදියට මාස කිහිපයක සිට වසර 5ක් ගත වන්නත් පුළුවන්. ඉතින් ඔබ දකින අහසේ පියාඹන ලස්සන බත් කූරා වසර ගණනාවක් තිස්සේ ජලයේ යට ජීවත් වුණු අති දක්ෂ දඩයම්කරුවෙක් බව ඔබ දැනගෙන සිටියාද? ඉතින් යාළුවනේ, ලෝකයේ තාක්ෂණික වශයෙන් දියුණුම ගුවන් යානාවලටත් වඩා දක්ෂ ගුවන් නියමුවෙක් තමයි බත් කූරා කියන්නේ. ඔබ මීළඟ වතාවේ බත් කූරෙක් දැක්කොත් මතක තියාගන්න, ඔබ බලන්නේ අති දක්ෂ පියාපත් 4 360 ඩිග්‍රී විෂන් තියෙන කුඩා මිසයිලයක් දිහා කියලා. බත් කූරා ගැන ඔබ දැන සිටි අමතර කරුණු පහතින් කමෙන්ට් කරන්න. මේ වගේම වීඩියෝස් බලන්න යුනිවර්සල් ඩීටේල්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.